පුලතිසි පොත් වසන්තය 2025 ඉතින් ප්‍රවර්ධන කටයුතු සමගයි මේ වෙලාවේ ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න මේ දැවැන්ත ඓතිහාසික පුරවරයට දැවැන්ත පොත් ප්‍රදර්ශන කරගෙන අවිලා තිනවා මේ මාසේ 22 වෙනිදා ඉඳලා 28 දෙකනේ අනිද්දා ඉඳලා ඔන්න මේ ක්‍රවුන් මෝල් පරිශ්‍රයේ ඔන්න ඔයාලට මේ දැවැන්ත පොත් ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න ලැහැත්ති අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ අවස්ථාවේදී මේ දැවැන්ත පොත් වසන්තය පොළොන්නරුවට මේ ඓතිහාසික පුලතිසි පුරවරයට අරගෙන ආපු ඒ දැවැන්ත කර්තව්‍යයේ පිටිපස්සේ ඉන්න දැවැන්ත ශක්තිය. ඒ තමයි ආචාර්ය අජිත් කුමාරසිරි ගුරුතුමා. ඉතින් අපි සම්බන්ධ කරගන්න ඔබතුමා. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමා. ආයිබෝන්. ගුරුතුමනි මේ පොත් වසන්තය මේ දැවැන්ත පොත් වසන්තය මේ පොළොන්නරුවට ඔබතුමාට ගේන්න හිතුනේ ඇයි? ඔව්. දැන් අපි දන්නවා පොත් ප්‍රදර්ශනයක් කියද්දී මේ වෙනකල් ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙන කොළඹ. ඒතර කොළඹට කිරි ගමට කැකිරි කියන සංකල්පයක් තිබ්බනේ. ඉතින් මට හිතුණා ගමින් ගමට පොත් කියලා ලංකාව වටේ මේ පොත් ප්‍රදර්ශන ටික අරන් යන්න. විශේෂයෙන් දැන් කොළඹ පොත් ප්‍රදර්ශන යන්න බැරි අය ඉන්න දුර පළාත් දැන් පොළොන්නරුව වගේ ප්‍රදේශයක මෙහෙ ඉඳලා එහෙ ගිහිල්ලා 20%ක ඩිස්කවුන්ට් එකක් අරන් පොත් ගන්නවට වඩා අපි මේ ගමට ඒ පොත් ටික ඔක්කොම ගෙනල්ලා. එයාලා අහන ඕන වර්ගයේ පොත් ටික ගෙනල්ලා ඒගොල්ලන්ට ඒ ඩිස්කවුන්ට් එකටම අපි පොත් දුන්නාම ඇත්ත වශයෙන්ම මේ ගමට කරන සේවයක්. ඉතින් මම ලංකාව වටේම ගමින් ගමට පොත් සංකල්පය කියලා සංකල්පකින් නගරින් නගරයට මේක ගෙනියනවා. ඒකේ මේ 6 වෙනි එක තමයි මේ පොළොන්නරු නගරයට මම මේ ගෙනල්ලා තියෙන්නේ. 6 වෙනි අදියර ඓතිහාසික පුලතිසි පුරවරයට ගෙනල්ලා තියෙන මේ වෙලාවේ මේ දැවැන්ත පොත් ප්‍රදර්ශනයට පොඩි හිටියන්ටද එහෙම නැත්නම් ගුරුතුමනි වැඩි හිටියන්ටද වැඩි අවකාශයක් තියෙන්නේ මේකට එහෙම නැත්නම් දෙගොල්ලම සම්බන්ධ වෙන්න ඕනද? ඔව් ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්නයට මට උත්තර දෙන්නත් අමාරුයි. මොකද දැන් මෙතනට එන පොත් ගත්තොත් ඔබතුමා ඇහුවානේ මේ පොඩි හිටියන්ටද වැඩි හිටියන්ට නෑ. මේක පොඩිම ළමයාගේ සිට අපි හිතමුකෝ ඉපදිලා පොතක් බලන කාලේ ළමයා ඉන්නවනේ. ඒ කාලේ ඉඳලා අන්තිම වයස යනකම් මේ කියන්නේ අධ්‍යයන අනධ්‍යයන ඒ කියන්නේ විවිධ වර්ගයේ පොත් මේකට ගේනවා අපි. ඒ කියන්නේ මේක එක මේ පොත් කට්ටිය නෙමෙයි මේකට එන්නේ. මේක පොත් සැනකිලියක් ඇත්ත වශයෙන්ම. ඒතකොට පොළොන්නරුව ආයත අලුත් අත්දැකීමක් වෙයි. අපි අවුරුදු දෙකකට ඉස්සරත් මේකේ පොඩි අත්අඩංගුවක් බැලමක් කළා. සාර්ථකයි. පොළොන්නරුවයි පොත් කියවන්න ගොඩක් කැමතියි කියලා මට තේරුණා. පොත් වලට හරි ආසයි. අනිත් මේ පොත් ප්‍රදර්ශන ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඔයගොල්ලෝ අපිට අපෙන් අහන කෝල් කර. ඉතින් මේ ගොඩාක් අය පොත් ගන්න බලන් ඉන්නවා. ඉතින් ඕනෑම කෙනෙකුට ඕනෑම වර්ගයක පොත් මෙතෙන්ට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. අනිත් එක ගන්නම ඕනේ නැහැ පොත්. දැන් මෙතෙන්ට ඇවිල්ලා අපි මේ පොත් මොකද මේ අපි මේ ඇතුල් වෙන මුදලක් ගන්න නැහැ මේකට. ඕන කෙනෙක් පොත් බලලා පොත් කියවලා ඕන තරම් ඉඳලා මේක යන්න පුළුවන්. ඒතොර පොත් ගන්නම කියලා නෑ. පොත් බලන්න එන්න. අපි කියන්නේ පොත් බලන්න එන්න. මේ ඓතිහාසික අවස්ථාව ඇවිල්ලා බලන්න. අපි මේක තව අවුරුද්දකින් තමයි ඊළඟ පාර ගේන්නේ. ඒ නිසා මම හිතනවා පොළොන්නරුව පැත්තේ අපිට පළවෙනි පාර දැක්වා වගේ විශාල ඊටත් වඩා ප්‍රතිචාරයක් මේ පාර එයි කියලා විශේෂයෙන් මේකට මම මේ පාර සම්බන්ධ කරගත්ත ගොඩගේ. ගොඩගේ කියන්නේ ඔයාලා දන්නවා මේ මුළු ලංකාවෙම පොත් වලින් විශාල නමක් තියෙන විශාල කීර්තියක් තියෙන ආයතනයක්. ඉතින් මම මේ පාර මේ ප්‍රථම වතාවට ගොඩගේ ප්‍රකාශන ආයතනයට ආරාධනා කළා. ඒගොල්ලෝ නිහතමානීව ඒ වගේ උසස් ආය නිහතමානීව ඇවිල්ලා ඒගොල්ලන්ගේ විශාල පොත් ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනය කරන. ඒක නිසා මම හැමෝටම කියනවා එන්න මේ දවස් 7ක් තියෙනවා. ඇවිල්ලා පොත්වල රසය විඳින්න පොත් මංගල්‍ය ඇවිල්ලා බලන්න. ඔන්න ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත පොත් ප්‍රදර්ශනයක් පුලතිසි පොත් වසන්තේ පොළොන්නරුවට අරගෙන ඇවිල්ලා තියෙන වෙලාවේ ඔන්න මේ මාසේ 22 වෙනිදා අනිද්දා ඉඳලා උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා මේ ක්‍රවුන් මෝල් පරිශ්‍රයේ දෙවෙනි මහලේ ඔන්න ඔයාලට විවෘතයි. එන්න කියලා ආරාධනා කරනවා පොඩි හිටි වැඩි හිටි සියලුම දෙනා පොත් කියවන්න පොත් මිලදී ගන්න. ඒ හැම දෙයකම ඔන්න ඔයාලට ඊට ප්‍රස්තාව තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දැවැන්ත පොත් වසන්තයට ඇතුල් වීමට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ නිසා පොඩි හිටි වැඩි හිටි ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න මේ දැවැන්ත පොත් ප්‍රදර්ශනය හා සම්බන්ධ වෙන්න.